ඒත් එක්කම අපේ මෙදිරිට ඇවිල්ලා ඉන්නවා තවත් දක්ෂයෙක් ලස්සන ගීතයක් කියන බලාපොරොත්තු වෙන. ඉතින් මල්ලි අයබෝන්. අයබෝන්. ඉතින් මල්ලි අපි කියමු ඔයාගේ නම ඔයා කොහෙන්ද ආවේ? මගේ නම මලීෂ පහන් තාරක. මම ඉගෙනුම ලබන්නේ මීරිගම බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ. කී වසරේද මලීෂා ඉන්නේ? මම ඉන්නේ 6 ශ්‍රේණියේ. 6 වසරේ. ඉතින් මලීෂා මේ අද මොකද කියන්නේ හිතන්නේ සින්දුව? දිය බෙරළිය දලු. හරි එහෙනම් අපි සින්දුව කියලා මෙමුනේ මලීෂා මුලින්ම. ඉතින් මලීෂාගේ අත්තම්මා ඉන්නවද? ඔව්. ඉතින් මලීෂා අත්තම්මට ආදරේද? ඔව්. ඇත්තටම අපි හැමෝම වගේ අපේ අම්මගෙන් පස්සේ වැඩිපුරම ආදරය කරන්නේ අපේ අත්තම්මටනේ. මලීෂා, ගෙදර කවුද ඔයාට වගේ අධ්‍යාපන කටයුතු කරන්නේ වගේම මේ සංගීත කටයුතු වලදී ගොඩක් මට උදව් කරන්නේ කවුද? අධ්‍යාපන කටයුතු වලට අම්මයි තාත්තයි. සංගීත වල පැත්තෙන් මට මේ සරත් සර් උදව් කරනවා.
කියන අධ්‍යාපන පැත්තෙන් මට ගොඩක්ම උදව් කරනවා වගේ අම්මයි තාත්තයි ඒත් එක්කම මේ වගේ ලස්සන සිං කරන්න මේ වගේ ලස්සන ගායනා කරන්න අපේ මල්ලිට උදව් කරන්නේ අපේ සරත් සර්. ඇත්තටම මේ මල්ලි වගේම මෙච්චරලා මෙතෙන්ට ආපු අපේ ගායක ගායිකාව හැමෝටම ලස්සන සිං කරන්න උදව් කරන්නේ සත්සර සංගීත අධ්‍යාපන ආයතනයේ සරත් චන්ද්‍ර කුමාර අපේ ගුරුතුමා. ඉතින් ගුරුතුමාට බෙහෙවින්ම ස්තුතියි ඔහුන්න මේ විදිහට පුරුදු පුහුණු කරනවට. එහෙනම් මල්ලි අපි ඔයාගේ අනාගතයට හදවතින්ම සුව පතනවා.